හෙලෝ ගයිස් මොකද වෙන්නේ ඉතින් කාලෙකින් ට්‍රැවල් කරන්නත් බැරි වුණා දැන් channel එකේ chart එක මෙහෙම බිමට ඇවිල්ලා දැන් බිම දිගේ ඇතිල්ලිලා යන්නේ මේ මොකෝ දැන් වීඩියෝ එකක් කාලෙකින් දැම්මේ නැති ඉන්න ඒ හින්දා ඔන්න ට්‍රැවල් වීඩියෝත් එක්කම අලුත්ම ට්‍රැවල් සම්බන්ධ මේ වගේ වීඩියෝ සෙට් එකකුත් අරන් එන්නම් හරිද ඉතින් ඔය අපි දන්නේ නැති එක එක ප්‍රසිද්ධ තැන්වල එක එක ඉතිහාස කතා එක එක අභිරහස් කතා ඒ වගේ දේවල් හරිද මේකට සාමාන්‍යයෙන් පැරිසිය හදවත කියලත් හඳුන්වනවලු. ඒ කියන්නේ එච්චර වටිනාකම් තියෙන තැනක් තමයි මේ ලූවර් කියන්නේ. එතකොට මේ ලූවර් එක නෙමෙයි මොකද්ද මේ ලූවර් කෞතුකාගාරේ මේ 12 වෙනි සියවසේ දෙවෙනි පිලිප් රජතුමාගේ බලකොටුවක් වගේ තමයි තිබිලා තියෙන්නේ. හරිද? ඊට කාලයත් එක්ක ඒක යා මාලිගාව වෙලා අර මේ 1793 දී තමයි මේක පුරවැසියන්ට බලන්න කරන්න වියුක්ත කරලා තියෙන්නේ. සාමාන්‍ය මේකේ තියෙන ද්‍රව්‍ය එක එක සුළු කොටස් හරි මේ දේවල් ගත්තොත් එම 3,80,000කට වඩා මේකේ තියෙනවා කියලා තමයි කියන්නේ. හරිද? දැන් හොඳම සීන් එක කියන්නේ මෙච්චර ලොකු මෙච්චර වටිනාකම් තියෙන එකක් හරියටම දවස කිව්වොත් 2025 ඔක්තෝබර් 19 වෙනිදා තමයි මේකේ අර හොරකමක් වුණේ. එතකොට එදා මේකේ වටින මුතුයි මොනවද ආභරණ වගේක් තමයි හොරකම් කරලා තිබ්බේ. මේ ලූවර් කෞතුකාගාරය මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි අපි හැමෝම දන්න මොනාලිසාගේ ඒ කියන්නේ ලියනාඩෝ ඩා වින්චි ඇඳපු මොනාලිසාගේ චිත්‍රය තියෙන්නේ මෙන්න මේ ලූවර් කෞතුකාගාරය. එතකොට දැන් මේ මොනාලිසාගේ චිත්‍රය ගත්තොත් එහෙම හැමෝම දන්න ප්‍රසිද්ධ චිත්‍රයන්නේ. මේ චිත්‍රේ තියෙන්නේ තනිකර බුලට් ප්‍රූෆ්. ඒ කියන්නේ වෙඩි වදින්න නැති ග්ලාස් වලින් ආවරණය කරලා තමයිලු මේක තියෙන්නේ. තව ප්‍රසිද්ධ එකක් තමයි මේකේ තියෙන වීනස් ඩි මිලෝ. අර එක අතක් නැතුව අර මේ තියෙන පරණ ග්‍රීක් යුගයට ඇත්නේ එක. ඊට පස්සේ තව එකක් තමයි පිරමිඩ් එන්ට්‍රන්ස් කියන එක. මේකත් 1989ට අයිති එකක් කියලා තමයි කියන්නේ. ඒ ඉතින් මේ වගේ දැන් අර 3,80,000කට වඩා එක එක දේවල් තියෙන මේ වගේ තැනක හිතන්නකො දවසක් නෙමෙයි සතියක් මාසයක් වුණත් මදි මේක ඇතුලේ ඇවිදින්න. හරි. ඇත්තටම මේ දැන් ලූවර් කියන්නේ ඉතින් කෞතුකාගාරයම නෙමෙයි. හරි. දැන් ඒ හොරකම් වුණත් මොකක් වුණත් මේක ඇත්තටම අර ඒ කාලේ බලය ඒගොල්ලොන්ගේ කලාව ඒ රහස් ඒ ඔක්කොම ඉස්මතු වෙන තැනක්. ඉතින් ඒකේ ගියොත් එහෙම අනිවාර්යෙන් ඕන කෙනෙක්ට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් එක එක වීඩියෝ ටිකක් අරන් ඉන්නම්. වීඩියෝ ඉවර නම් බැලුවනම් ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් උත් කළා මේ වගේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු.